ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පුණේහිදී පැවති දෙවන පන්දුවාර 2020 ක්‍රිකට් තරගයේ කාසිය වාසිය හිමි කරගත් ඉන්දිය නායක හර්දික් පාණ්ඩ්‍යා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ලට කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිසංක සාර්ථක ආරම්භයක් ලබාගත්තේ පන්දුවාර 8කදී ලකුණු 80ක සමෘද්ධතාවක් ගොඩනගමින්. වේගවත් ආරම්භයක් ලබාගත් කුසල් මෙන්ඩිස් පන්දු 31කින් ලකුණු 52ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත 6 පහර 4ක් සහ දර්ශනීය 4 පහර 3ක් ඇතුළත් වුණා. ශ්‍රී ලංකා ආරම්භක පිටිකරු යුගලයේ දැවී අහමත් සමග නැවතත් ඉන්දිය පන්දු යවන්නන් තරගයට අවතීර්ණ වූයේ බානුක රාජපක්ෂ ලකුණු 2කටත් ධනංජය ද සිල්වා ලකුණු 3කටත් දවා ගනිමින්. කෙසේ වෙතත් තරගයේ පීඩනය නැවතත් ඉන්දිය පන්දු යවන්නන් දෙසට යොමු කරමින් චරිත් අසලංක පන්දු 19කින් වේගවත් ලකුණු 37ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළ ශක්තිමත් කරමින්. අනතුරුව පිටියේ ස්ථාවර වූ නායක දසුන් ශානක සහ ජාමික කරුණාරත්න 7 වන කඩුල්ලට ලකුණු 68ක නොබිති සමතතාවක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ලකුණු පූර්ව ඉහළ නංවමින්. දසුන් ශානක නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 22කින් වේගවත් ලකුණු 56ක් රැස් කළා. දසුන් ශානක ඊයේ තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර 2020 තරගයේදී වේගවත්ම අර්ධ ශතකයේ රැස් කළ ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක් වුණා. ඒ අනුව නියමිත පන්දුවාර 20ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුණු 6ක් දැවී ලකුණු 206ක් තම ලකුණු පූර්ව ඉදිරියේ සටහන් කළා. අනතුරුව ලකුණු 207 ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායමේ මුල් පෙළ කඩුළු 5 ලකුණු 57ක් තුල බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළ නංවමින්. What a catch from Kusal Mendes. Everything going for Sri. කෙසේ වෙතත් 6 වන කඩුල්ල සඳහා පිටියට එක් වූ අක්ෂා පටේල් සහ සූර්ය කුමාර් යාදේව් ලකුණු 91ක සමතතාවක් පවත්වමින් තරගයේ පීඩනය ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙසට යොමු කළේ තරගයේ ජය දෙපසටම විවෘත කරමින්. කෙසේ වෙතත් සූර්ය කුමාර් යාදේව් ලකුණු 51කට සහ අනතුරුව අක්ෂා පටේල් ලකුණු 65කට දවා ගනිමින් ඉන්දිය කණ්ඩායම ලකුණු 190කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ඉන්දිය කණ්ඩායමට කඩුළු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 190ක් පමණයි. ඒ අනුව දෙරට අතර පැවති දෙවන පන්දුවාර 20 තරගයෙන් ලකුණු 16ක විශිෂ්ට ජයක් අත්පත් කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. Sri Lanka, they've repeated what they did here in 2016. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News Facebook පිටුවට ලයික් කරන්න.